බුදුදහම අධ්‍යයනය කරන කෙනෙක්ට බුදුදහම ගැන ලොකු අවබෝධයක් ලබා ගන්න නම් සූත්‍ර පිටකය පමණක් නෙවෙයි. අභිධර්ම පිටකයත් හදාරන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී කෙලෙසුන් නසා බුදු වුණත් පළමු තෙවන සතිවලදී බුදු සිරුරෙන් බුදු රැස් විහිදුනේ නැහැ. නමුත් හතරවෙනි සතියේ රතනගරයේ වැඩහිඳ අභිධර්මයේ මෙනෙහි කරනකොට බුදු රැස් විහිදෙන්න පටන් ගත්තා කියලා සඳහන් වෙනවා. අති දීර්ඝ කාලයක් තුල රැස් කළ පාරමිතා බලයෙන් තථාගතයන්න් වහන්සේ අතිශයින්ම තීක්ෂණ වූ ඥානය පරමාර්ථ ධර්ම විශේෂෙහි අති වේගයෙන් ගමන් කළා. එබැවින් ඒ සතියේ සංවර්ෂණය කරන ලද ධර්මය මෙතකයි කියලා කියන්න බෑ. ඒ අති දීර්ඝ වුණු අභිධර්මය වචනවලට නගා දේශනා කළත් වසර 100කින් දහසකින් ලක්ෂකින්වත් එය නිම කරන්න බැහැ කියලා තමයි අභිධර්මයේ හොඳින් හදාරන අය ප්‍රකාශ කරලා තියෙන්නේ. ඇත්තටම මේ අභිධර්මය කියන්නේ මොකක්ද? අභිධර්මය කියන්නේ බෞද්ධාගම තුල ඇති ගැඹුරුම හා විශිෂ්ටතම දේශනාවක්. මෙය තේරුම් ගැනීම ඉතා අපහසුයි. මෙය ප්‍රධාන වශයෙන් සිතේ හැසිරීම, චිත්ත ප්‍රවේශ, ආත්මයක් නැහැ කියන සත්‍ය වැනි කරුණු විද්‍යාත්මකව විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ මිනිසුන්ට තමන්ගේ සිත හඳුනාගෙන නිවන් සෙවීමට හැකි මාර්ගය නිර්මාණය කිරීමට. අභිධර්මයට අනුව මොහොතකට එකම සිතක් පමණක් ක්‍රියා කරයි යනුවෙන් සඳහන් වෙනවා. අද නව මනෝවිද්‍යාව පවා මේක තහවුරු කරනවා. සිතක් ක්ෂණිකව පෙනී එනවා, මැකෙනවා, නැවත යලි උපදිනවා. මේක හොඳට පාලනය කරන්න පුළුවන් බෞද්ධ සත්සත මනස බුද්දිස්ට් මයින්ඩ්ෆුල්නස් ක්‍රම මගින් මේක පුහුණු කිරීමට පුළුවන්. අභිධර්මයේ අනුව නිවන කියන්නේ සරලවම කිව්වොත් සිතේ සංසුන් තත්වය. අපි මොළයේ විදුලි තරංග පරීක්ෂණ උපකරණ යන්ත්‍රයකින් භාවනාව කරනකොට මිනිසුන්ගේ මොළයේ ග්‍රැමා තරංග වැඩි වෙන බව නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙය සම්පූර්ණයෙන්ම අභිධර්මයේ කන්සෙප්ට් වලට අනුකූලයි. අභිධර්මයේ කියනවා ලෝකය සෑදෙන්නේ මූලික ද්‍රව්‍ය හතරකින් බව. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යනුවෙන්. මෙය පරිමාණුක භෞතික විද්‍යාව සමග සමානත්වතාවයක් දක්වනවා. නව විද්‍යාඥයෝ පෙන්වන්නේ ලෝකය අපි බලන හැටි අනුව වෙනස් වන බවයි. ඇමරිකාවේ හාවර්ඩ්, MIT වැනි විශ්වවිද්‍යාලවලින් පෙන්වා දීලා තියෙනවා බුදුදහමෙන් ලැබුණු භාවනා ක්‍රම, මයින්ඩ්ෆුල්නස් සතිමත් මනස වැනි ක්‍රම නිසා මිනිසාගේ සිතට, සමාජයට, පවුලට යහපතක් සිදු වෙනවා කියලා. ඩොක්ටර් ජෝන් කබට්සින්, ඩොක්ටර් රිචඩ් ඩාවිඩ්සන් වැනි විද්‍යාඥයෝ මේ ක්‍රම EEG, fMRI වැනි උපකරණ මගින් පරීක්ෂා කරලා තහවුරු කරලා තියෙනවා. අභිධර්මයේ මූලික සංකල්පයන් සහ නව විද්‍යාත්මක සංකල්පයන් අතර බොහෝසේ සමානකම් දක්වනවා. දැන් ටිකෙන් ටික නව බටහිර විද්‍යාව මේවා පිළිගෙන පර්යේෂණ කරගෙන යනවා. අභිධර්මයේ කියන්නේ පරණ කතාවක් නෙමෙයි. බුදුන් වහන්සේ දේශනා කළ පරම සත්‍යයි. අද නව විද්‍යාත්මක පර්යේෂණ වලින් පවා ඒක තහවුරු වෙනවා. මෙය මිනිසාගේ සිත අවබෝධ කරගෙන නිවන් යන මාර්ගයයි. විද්‍යාඥයෝද මේ සත්‍ය දැන් පිළිගනිමින් සිටිනවා. ඉතින් ඔබත් අභිධර්මයේ පුළුල් ලෙස අධ්‍යයනය කරලා ඔබේ නිවන් මාර්ගය සඳහා මාර්ගය විවර කරගන්න, සංසුන් සිතක් තුල ජීවත් වෙන්න. එහෙනම් තවත් ඔබට වටින වැදගත් දෑ රැගෙන නැවත වීඩියෝ එකකින් හමු වන බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.